අද කතා කරන්නේ කොහොමද YouTube වීඩියෝ එකක් ඔයාගේ ෆෝන් එකේ ඉදිරිපස ප්ලේ කරන්නේ කියලා. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකේ මුලට එහෙම නැත්නම් මෙනු එකට ආවට පස්සේ අපිට වෙනත් ඇප් එකක වැඩ කරන ගමන් YouTube වීඩියෝ එකක් බලන්නේ කොහොමද? අන්න ඒක ගැන තමයි මම අද කතා කරන්නේ. ඉතින් මම ඒකට ඇප් එකක් තෝරගත්ත Play Store එකෙන්. ඔයාලා Play Store එකට ගිහලා ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනි. මේක ක්‍රෙඩිට් කාඩ් වලින් ගන්න තියෙන ඇප් එකක්. ඉතින් ඔයාලට දැනට ෆ්‍රී ගන්න පුළුවන් වෙයි. ඒක නිසා ඔයාලා ඉක්මන් කළා මේ ඇප් එක ගන්න. මේක මම හිතන හැටියට ෆ්‍රී තමයි මේ ඇප් එක දැන් දෙන්නේ. ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම ස්ක්‍රීන් එක යහපැත්තේ අයිකන් එක දාන්නම්. ඔයාලට මේක සරල විදිහට බලා ගන්න පුළුවන්. බැලුම් බෝල් එක අයිකන් එකක් තියෙන්නේ. ප්ලේ ලයිට් තමයි මේකේ නම. ඔයාලා මේක සර්ච් කරලා ප්ලේ ලයිට් කියලා සර්ච් කරලා මේක ඩවුන්ලෝඩ් කරගන්න. මේකත් YouTube එකම තමයි. හොඳයි මම එහෙනම් ඔයාලට මේක ඕපන් කරලා පෙන්නන්න. ඇත්ත වශයෙන්ම සුපිරිම ඇප් එකක්. මම හිතනවා මේක ගොඩක් සුපිරි ඇප් එකක් කියලා. ඊට පස්සේ මේක මෙහෙම වටුනට පස්සේ ඔයාලා මේක ඕකේ ගො ඉට් කරන්න. ඊට පස්සේ මේ විදිහට ලෝඩ් වෙනවා. ඔයාලට පේන උඩින් වැටලා තියෙනවා play light powered by YouTube කියලා. මේක YouTube එකෙන්ම හදලා තියෙන ඇප් එකක්. ඉතින් ඔයාලට පුළුවන් YouTube වීඩියෝ සාමාන්‍ය විදිහට YouTube එකේ බලන්න. ඒ වගේම search bar එකකුත් තියෙනවා. ඉතින් ඔයාලට මෙතනින් වීඩියෝ එකක් තෝරගන්න පුළුවන්. තෝරලා ඔයා බලන්න ආස වීඩියෝ එක මොකක්ද? බලන්න ආස වීඩියෝ එක මොකක්ද? අපි බලමු මොකක් හරි වීඩියෝ එකක් මෙතනින් ක්ලික් කරලා. හොඳයි මම මෙන්න මේ කාටුන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට වැටෙන්නේ. ඔයාලට මේ වීඩියෝ එක ෆුල් ස්ක්‍රීන් වලින් බලන්න ඕන නම් ඔයා මෙතන ෆුල් ස්ක්‍රීන් කියන එක ටච් කරන්න ඕනි. ඔයාලට ඉස්සරහා මුලට ගිහිල්ලා මේක බලන්න ඕන නම් ඔයා මේ floating window කියන එක ටච් කරන්න ඕනේ. එහෙනම් මම ඔයාලට ඒක පෙන්වන්න ඕන නිසා මම ඒක ටච් කරලා පෙන්නන්නම්. ඊට පස්සේ මෙන්න මේක වැටෙනවා. ඔයාලා මෙන්න මේ ටික් එක දාලා මෙතන cancel කියන එක දෙන්න. නැවත වතාවක් ඔයා ඒ floating window කියන එක ටච් කරන්න ඕනේ. මෙතන කොටුවට ටික් එක දාලා upgrade කියලා දෙනවා. ඔයාලට එතනට ටච් කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඒක හරි. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ වීඩියෝ එක මේ විදිහට ප්ලේ කරන්න. හරි. දැන් ඔයාලට පේනවා මේ විදිහට වීඩියෝ එක මෙතන පොඩි කොටුවක් ඇතුලේ තියෙනවා. ඔන්න දැන් වීඩියෝ එක ප්ලේ වෙනවා නිකම්ම. අපිට පුළුවන් ඇප් එකෙන් මුලට යන්න. ඔයාලට මෙන්න මේ විදිහට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ ඉස්සරහා කැමති තැනකට තමන්ට මෙන්න මේක ගෙනියන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ විදිහට කැමති තැනකට මේක එහාට මෙහාට ගෙනියන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේක ඕන ඇප්ලිකේෂන් එකක් යූස් කරන ගමන් මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට ඔයාලට ඇප්ලිකේෂන් එකකට ගිහිල්ලා ඒ ඇප්ලිකේෂන් එක යූස් කරන ගමන් ඔයාලට මේක වීඩියෝ එකක් බලා ගන්න පුළුවන් වෙනවා. හොඳයි ඉතින් මේ ඇප් එක ඔයාලට ගොඩක් වටිනවා. සාමාන්‍යයෙන් ඔයා වෙන ඇප් එකක වැඩක් කරන ගමන් මට වීඩියෝ එකකුත් බලන්න තියෙනවා. ඇප් එකේ වැඩක් කරනවා නම් මට දැන් හදිස්සියේ ඔයාලට chat කරන්න මැසේජ් එකක් ආවා. කාගෙන් හරි මැසේජ් එකක් ආවොත් මට වීඩියෝ එක බලන්නත් බැරි වෙනවා. එතකොට ඔයාලට පුළුවන් වෙනවා මෙන්න මේක හරහා වීඩියෝ එක ස්ක්‍රීන් එක හරහා දාලා තියන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ එයාට මැසේජ් කරන ගමන් ඔයාලට පුළුවන් ඒ සයිඩ් එකේ වීඩියෝ එක බලා ගන්න. නැවතත් ඔයාලට YouTube එකට ගිහිල්ලා මේක නැත්තම් මෙතන ටච් කරලා ෆුල් ස්ක්‍රීන් දාලා ඔයාලට නැවතත් ෆුල් ස්ක්‍රීන් වලින් බලන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් වීඩියෝ එක බලා ගන්න පුළුවන් වෙනවා. ඇප් එකේ නම් සඳහන් කරලා තියෙන්නේ එහෙම data ලොකුවටම කැපෙන්නේ නැහැ කියලා. මොකද ෆුල් ස්ක්‍රීන් දාන්නේ නැතුව. ඉතින් ඔයාලා මේ ඇප් එක යූස් කරලා බලන්න. ගොඩක් හොඳ ඇප් එක. ඉතින් ඔයාලට මේක අයින් කරන්න නම් නැවතත් ඒ play light කියන ඇප් එකට යන්න ඕනි. ඒ play light කියන ඇප් එකට ගිහිල්ලා මේක cancel කරගන්න පුළුවන්. හොඳයි ඉතින් මේ ඇප් එක හොඳයි නම් අනිවාර්යයෙන්ම download කරගන්න. මම හිතන විදිහට කිලෝබයිට් ගණනක් තමයි මේ ඇප් එකේ size එක. ඔයාලා download කරගන්න. ඉතින් මම ඔයාලට ඉස්සරහට වෙලා කතා කරන්න හේතුවත් ඔයාලා දන්නවා ඉතින් මොකද ඔයාලගේ පහසුවට තමයි මම මේ විදිහට කරනකොට ඔයාලට පහසුයි නැත්නම් මම ඉස්සරහට වෙලා කරපු වීඩියෝස් YouTube එකේ තියෙනවා. ඔයාලා ඒවත් බලන්න, ඒවට like කරන්න, comment කරන්න, ඒවා share කරන්න.
මේ වගේ ඇප්ලිකේෂන් ගැන කරපු වීඩියෝස් ඕන තරම් මගේ YouTube channel එකේ තියෙනවා. ඔයාලට තින්නේ ඒව බලන්න. ඒ වගේම channel එක subscribe කරන්න අමතක කරන්න එපා. subscribe button එක touch කරලා ඔයාලට පුළුවන් bell icon එක click කරන්න. ඊට පස්සේ මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මම වීඩියෝ ගොඩක් දානවා. ඉතින් ඒක නිසා ඔයාලට ඒක බලන්න පුළුවන්. එක විවිධ වීඩියෝස් දානවා. apps ගැනම විතරක් නෙමෙයි. තව වීඩියෝ මම ඔයාලට දානවා. ඉතින් ඔයාලට පුළුවන් ඒවත් බලලා ඒවට like කරන්න, comment කරන්න, ඒවා share කරන්න. එහෙනම් ඒවත් බලන්න ඔයාලා. එහෙනම් මම තවත් වීඩියෝ එකකින් හමු වෙනවා. අදට සමු ගන්නවා. සුබ දවසක්.